ඊට පස්සේ අපි යුනිවර්සල් ස්ටුඩියෝස් වලින් බහින්න ඕනේ. මෙන්න මෙතන. නේද ෆොටෝ එකක් ගන්න හිතන්න එපා. ඊයරවත් එක් කරගන්න වෙන්නේ නැහැ. එතන තියෙනවා ටිකට් මැෂින්ස්. ඒ වගේම පර්චේස් කරන්නත් පුළුවන්. මේක තමයි ඇතුළට ආවම පේන්නේ. Don't listen to her. Autobots, roll out. ඊපස්සේ අපි ස්ටේජ් කේබල් කාර් ස්ටේෂන් එකෙන් බහලා බස් ස්ටොප් එක හොයාගෙන යනවා. බස් A කියන එක ගන්න ඕනේ. නේද? ඉස්සරහට බස් A. යුනිවර්සල් ස්ටුඩියෝස් වලට සෙන්ටෝසා කේබල් කාර් ස්ටේෂන් එකේ ඉඳලා මීටර් Google map එකේ හැටියට මීටර් 750ක් විතර තියෙනවා. ඉතින් පැය කාලක වගේ දුරක් තියෙනවා පයින් යනවා නම්. මේ අවුවයි හොඳටම පැය කාලක් පයින් යන්න බෑ. හරි මහන්සි. මොකද ඒක ඇතුලේ ගිහිල්ලත් ආයේ ඇවිදින්න තියෙනවා. ඒ නිසා අපි තීරණය කරා බස් එක යන්න. ඉතින් බස් ස්ටොප් එක හොයාගෙන ඉන්නේ. බස් A කියන එකෙන් අපිට ගන්න පුළුවන් බස් එකක්. මේ අර orange vending machines තියෙනවා ගොඩක් තැන්වල. Free service every 15 minutes. ඒ කාලෙන් කාලට බස් තියෙනවා. අපි සෙන්තෝසා වලට යනවා නම් බස් A කියන එක ගන්න ඕනේ. මේක ඒ වගේම තමයි මේක ෆ්‍රී සර්විස් එකක්. මේ අයිලන්ඩ් එක ඇතුලේ ෆ්‍රී සර්විස් එකක්. අපි දැන් ඉන්නේ මේ මෙතන මේකට කියන්නේ ඉම්බයා ලුකවුට්. ප්‍රොනවුන්ස් කරනවා හරියට කියලා හිතනවා. ඊට පස්සේ අපි යුනිවර්සල් ස්ටුඩියෝස් වලින් බහින්න ඕනේ. මෙන්න මෙතන රිසෝල්ව් වර්ල්ඩ් සෙන්තෝසා බේස්මන්ට් 1 එකේ. ඒ කියන්නේ 1 2 3 4. හතරවෙනි බස් ස්ටොප් එකේ බහින්න ඕනේ මෙතන ඉඳන්. පැය කාලෙන් කාලට තමයි තියෙන්නේ. උදේ 7 ඉඳන් රෑ 12යි 10 වෙනකම්ම තියෙනවා හැමදාම. අපි බස් එකට නැග්ගා. හතරවෙනි බස් ස්ටොප් එකේ මේ සේරම ෆ්‍රී ෂටල් සර්විස් තියෙන්නේ. සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුලේ මේක අයිලන්ඩ් එක ඇතුලට ආවට පස්සේ අයිලන්ඩ් එක ඇතුලේ ට්‍රාන්ස්පෝර්ට් සේරම ෆ්‍රී. ඇත්තම කතා කරද්දී මම මේ අයිලන්ඩ් එක මෙච්චර ලොකුයි කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේක සෑහෙන විශාල අයිලන්ඩ් එකක් සිංගප්පූරුව ඇතුලේ තියෙන. හරි. අපි දැස්සා රිසෝට් වර්ල්ඩ් සෙන්තෝසා කියන බස් ස්ටොප් එකෙන්. ඒ බස් ස්ටොප් එකෙන් බහින්න ඕනේ. බහැලා ඊට පස්සේ මෙතන තියෙන එස්කලේටර් එකක්. ඒ එස්කලේටර් එකෙන් උඩට යන්න කියලා කිව්වා අතන හිටපු එක්කෙනා. ගිහින් බලමු. දැන් ටිකක් විතර පරක්කුයි. සාමාන්‍යයෙන් අපි 10 වගේ වෙද්දි තමයි එතන ඉන්න හැදුවේ. මොකද 10ට තමයි ඕපන් කරන්නේ. හැබැයි දැන් 10 අමාරට විතර වුණා. ඉතින් පරක් වෙන්න එහෙ යන රයිඩ්ස් වලට queue එක එනවා. ඒක තමයි තියෙන ගැටලුව. මෙන්න මේ එස්කලේටර් එකෙන් උඩට යන්න. සාමාන්‍යයෙන් ඔයාලා එනවනම් මෙතන නැතුව ෆොටෝ එකක් ගන්න හිතන්න එපා. ඊයරවත් එක් කරගන්න වෙන්නේ නැහැ. හරි පරක්කු වෙන්නේ නැතුව අපිත් මෙතන ෆොටෝ එකක් අරගෙන අපෝ යන්න. අපි ෆොටෝස් ගත්තා. දැන් යන්න ඇතුළට. මේ හැමතැනම ෆොටෝස් ගන්නවා. ඉතින් ඒක මගහැර තමයි යන්න ඕනේ. ඔයාලට ඔන්ලයින් ටිකට් පර්චේස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා ටිකට් මැෂින්ස්. ඒ වගේම පර්චේස් කරන්නත් පුළුවන්. මේ පැත්තෙන් ඇතුළට යන්න ඕනේ යම්. යුනිවර්සල් ස්ටුඩියෝස්. අපි ටිකට් ගත්තේ ක්ලූක් එකෙන්. PDF එකක් ආවා QR එකක්. Okay, one by one. Stand the blue line, please. Go ahead. Thank you. මේක තමයි ඇතුළට ආවම පේන්නේ. ඉතින් බලමු
මේ වගේ එක රයිඩ්ස් තියෙනවා. මෙතන තියෙනවා පොප්කෝන් ලොරිය. උඩත් හදලා තියෙන පොප්කෝන් වගේ. අපි ඉස්සෙල්ලාම රයිඩ් එක මේක බගී බුගී මේකේ වෙයිට් ටයිම් එක 5 minutes. ඉතින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට ඇප් මාකට් එකකින් Universal Studios Singapore කියලා තියෙන ඇප් එක. ඉතින් මේක තමයි දැනට අඩුම වෙයිට් ටයිම් එකක් තියෙන. ඉතින් අපි ඉස්සෙල්ලා මේකට යනවා. ඇප් එකේ බලන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියන එක. පොඩි අයට තියෙන වගේ එකක් කමන්නේ. අපි මේකේ තියෙනවා රයිඩ්ස් 18ක් මං හිතන්නේ හරිනම්. ඒ රයිඩ්ස් 18 මේ යන්න try එකක් දෙනවා බලමු. waiting time තියෙනවා අම්බාන එකට. ඒක තමයි ගැටලුව. මේක තමයි අඩුම waiting time එකක් තියෙන්නේ. ඒ නිසා තමයි මේකට ආවේ. මේ Universal Studios app එක download කරගත්තොත් ඔයාලට මේකේ තියෙන rides වල waiting time එකපාර බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ rides මොනවාද කියලා මෙතන තියෙනවා. මේ එකක් ටච් කරපුවාම මේ ride එක මොකක්ද කියන එක එනවා සහ මෙතන පෙන්නනවා waiting time එක. ඊට අමතරව මේ මෙතන waiting time ටච් කරොත් මෙන්න මේ විදිහට තියෙන rides එකේම හැම එකේම waiting time පෙන්නනවා. ඉතින් waiting time අඩු එකක් බලලා manage කරගෙන ඔයාලට rides ටික යන්න පුළුවන්. Universal Studios එනවනම් මේ app එක අනිවාර්යෙන් ෆෝන් එකට දාගන්න. මෙතන ගයිඩ් කරන්න ගොඩක් ලේසියි. ඒ වගේම මේ තියෙන places හොයාගන්න සෑහෙන ලේසි. අපේ location එකත් එක්ක. අපේ පළවෙනි රයිඩ් එක යනවා. දෙවනියට ආවා මෙන්න මේ රයිඩ් එකට. ඒකේ වේටින් ටයිම් එක 15 තියෙනවා. ඒකට කියන්නේ Enchanted Airways. මේ රයිඩ් එකට ආවා. තව දෙයක් කියන්න ඕනේ අපි Universal Studios වල බුක් කරේ normal ටිකට් එක. ඉතින් ඔයාලට price එක ගැන එච්චර ලොකු concern එකක් නැත්නම් මෙච්චර මේ queue වෙලා ඉන්න අවශ්‍ය නැහැ. express pass එක බුක් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් Singapore dollars 105ක් විතර වෙන්නේ. මම ඇප් එකේ බලපු විදිහට බ්ලොග් එකේ බලපු විදිහට ඒකේ ප්‍රයිස් එක. ඉතින් සාමාන්‍ය ටිකට් එකට වඩා සිංගප්පූරු ඩොලර් 30ක් විතර වැඩි. ප්‍රයිස් එක ගැන කන්සර්න් නැත්නම් ඇත්තට මේ ටිකට් එක අරගන්න. මොකද කිසිම කිව් එකකින් අවශ්‍ය නැහැ. ඔයාලට කෙලින්ම කිව් එක ස්කිප් කරලා යන්න පුළුවන් එක්ස්ප්‍රස් පාස් එක. අපි මේ රයිඩ් එක ගියා. ඉතින් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද කැමරාස් අරගෙන යන්න දෙන්නේ නැහැ. ඒරම තියන්න කියලා කියනවා. අනිත් දේ තමයි කැමරාස් තියාගන්න හරි අමාරුයි. ඒක එන ස්පීඩ් යනවා සහ අර එක දිගට එහෙම මෙහෙන් එනවා. මම ඔයාලට රයිඩ් එක පෙන්නන්නම්. දැන් කොහෙද තියෙන්නේ? අපේ තුන්වෙනි එක විදියට අපි යනවා මෙන්න මේ රයිඩ් එකට. ඉතින් අපිට යන්න තියෙන රයිඩ්ස් ටික අපි නෝට් එකකට කොපි කරගත්තා. ටික් කරන්න පුළුවන් විදියට. ඇප් එකේ එහෙම ඔප්ෂන් එකක් අපිට හම්බුන්නේ නැහැ. ඒ නිසා අපි නෝට් එකක් දාගත්තා මේ විදියට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ රයිඩ් එකට. එතන වේටින් ටයිම් සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ තිබ්බේ. මේක තමයි රයිඩ් එක. විශේෂ දෙයක් නැහැ. ඉතින් අර මේකට ඇවිල්ලා රයිඩ් එක යනවා කියන්න තමයි. සාමාන්‍ය විදියට වටේ කරගෙන ගමන් උඩට පල්ලෙහාට යනවා. ඕක තමයි රයිඩ් එක. ඒ වුණාට මෙහෙට ඇවිල්ලා Universal Studios ඇවිල්ලා රයිඩ් එක මිස් කරනවා කියන එක අපරාධයක්. ඒ නිසා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තියා.
කරන්න යනවා. මේකේ waiting time එක 15 minutes. ස්කින් එක ගැන හිතනවා නම් අනිවාර්යෙන් දිගට ඇඳගෙන එන්න. මොන තරම් දාඩිය දැම්මත් කරන්න දෙයක් නැහැ. ඒ එළියේ තියෙන අවුව පිච්චෙනවා. You people are so doomed. Oh, don't listen to her. Although she's usually right. හරි අපි රයිඩ් එක ගිහින් ඉවරයි. මට මේ මාරම එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔයාලා අර ලංකාවේ තියෙන 90 සිනමාස් පොඩි වීඩියෝ ක්ලිප්ස් අන්න ඒ වගේ එකක් ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඉතින් ලොකු ස්ක්‍රීන් එකක මාරයි එක කියන්න තේරෙන්නේ නැහැ. ඇතුලේ කැමරා කරන්න දෙන්නේ නැහැ. වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා යාලා කියනවා මේ ෆෝන්ස් කැමරාස් ඔෆ් කරගන්න කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ කරේ නැහැ. අනිත් දේ වීඩියෝ කරත් ඒක එහෙම තේරුමක් නැහැ. මොකද ෆෝන්ස් වලට වෙන්න දෙයක් නෙමෙයි. ඇවිල්ලා තමයි ඒ දේ එක්ස්පීරියන්ස් කරගන්න ඕනේ. හරි ඊළඟට අපි මේක බලන්න යන්නේ Shrek 4D Adventure. ඒකේ wait time එක විනාඩි 20ක් තියෙනවා. ඉතින් දැන් හැම එකකම වගේ පැය කාල විනාඩි 20 පැය භාගෙ waiting times තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉන්න වෙනවා. අපි යන් ඇතුළට. මේ වගේ හොඳම දේ මේ ඇතුළ AC කරලා තියෙන්නේ. ඒක නම් සෑහෙන්න වටිනවා. මේ වලට පේන ඇති ඉන්න ක්‍රවුඩ් එක. අපි Shrek show time එක බලලා ආවා. එතන මෙහා පැත්තේ තියෙන තව රයිඩ් එකක්. මේක නම් තව පොඩි රයිඩ් එකක් තියෙනවා. හැමෝම කරගෙන විතරයි තියෙන්නේ. ඒක නම් කවුරුත් නැහැ. මෙච්චරයි ඉන්නේ. Magic Potion Spin තමයි ඒකේ නම. Crowd නැහැ. Wait time 5 minutes only. කරගෙන තියෙන්නේ සරලයි. විනාඩි 5ක්වත් ඉන්න නෑ මේක. කවුරුත් නෑ මේකට. පොඩි අයගේ රයිඩ් එකක්. ආවයි. අපි එතන සේරම රයිඩ්ස් 5ක්ද? අපි දැනන රයිඩ්ස් 5යි 18න් රයිඩ්ස් 18න් 16යි තියෙන්නේ. අර ලොකු රෝලර් කෝස්ටර් වගේ එක නැහැ. අවයිලබල් නැහැ. දැන් අපි යනවා ආපහු එන්ට්‍රන්ස් එක ගාවට. එතන තියෙන රයිඩ්ස් වල වේටින් ටයිම් එක අඩු වෙලා තිබ්බා. ඒ බලද්දි සාමාන්‍යයෙන් විනාඩි 30 35 45 වගේ තිබ්බා. හැබැයි දැන් ඒක පැය කාලකට විනාඩි 20ට වගේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ රයිඩ්ස් එකට යනවා ආපහු එන්ට්‍රන්ස් එක ගාවට. මේ යුනිවර්සල් ස්ටුඩියෝස් එක ඇතුලේ ටීම් 7ක් තියෙනවා. ඒ 7 ඇතුලේ තමයි අර ඉස්සෙල්ලා අපි කියපු රයිඩ්ස් 18 තියෙන්නේ. ඉතින් දැන් අපි එන්ට්‍රන්ස් එක පැත්තට යන්නේ. මේක තමයි තියෙන්නේ හොලිවුඩ් තීම් සෝන් එක. මාරති බහයි අපි මොනවා හරි බීලා ඉමු.
මේ මම කියව රයිඩ් එක මේක වහලා කොන්ජුරින් චාවස් මෙහෙනේ නේද? අරහෙන් යන්න බැයිද? බලන්න. Polarized Ray-Ban මම හිතන්නේ මෙතන තියෙන්නේ branded sunglasses. අපි යම් spaghetti space case එකට. Waiting time 5 minutes only. Lights, camera action. ඒකට 20 minutes waiting time එකක් තියෙනවා. අපි ඊළඟට යනවා මේකේ තියෙන ගොඩක් අයගේ attraction එකක් වුණු Transformers. ඉතින් උදේ බලද්දි මේකට waiting time එක පැයක් තිබ්බා. දැන් විනාඩි 20ට අඩු වෙලා තියෙන්නේ. ඒවල් ආන මේක විනාඩි no අම්මා කවුරුත් නැහැ. ඉතින් අපි යුනිවර්සල් ස්ටුඩියෝස් එකට එද්දි 10යි උදේ 10යි 10 කාල 10 අමාරු විතර ඇති. ඒ වෙලාවේ තිබ්බ වෙයිටින් ටයිම් එක දැන් මොකුත් නැහැ. නිකන් ඇවිදගෙන යන්න පුළුවන්. අර හැමෝම ඇතුළු වෙන ගමන්ම ට්‍රාන්ස්ෆෝමර්ස් වලට තමයි try කරන්නේ. ඉතින් එතකොට waiting time එක ගොඩක් තියෙනවා. අපිට කිසි දෙයක් නැහැ. එළිම යන්න තියෙනවා. I want to know how the WD Do not engage it until everyone in your right at all times and remain seated because evacs crowd එක ටිකක් ඉන්නවා. බලමු ඊළඟ පාරින් එක්පාරින් අපිට යන්න පුළුවන් වෙයි. Escape Megatron! Reverse thrusters! Vulcan! Help me find a way out of here! Surrender or perish! අපි ට්‍රාන්ස්ෆෝමර්ස් රයිඩ් එක කම්ප්ලීට් කරා. ඒක නම් පට්ට කියන්නේ next level. ඉතින් ඒ වගේ නම් එකක් මීට කලින් මම කවදාවත් කොහෙදවත් එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඒක මාර්ගයේ ක්‍රියේටිව් සුපිරි. ඒක නම් උන් අතර බාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ. ඉතින් යුනිවර්සල් ස්ටුඩියෝස් එනවා නම් ඒක නම් මොනම හේතුවක් නිසාවත් අමතක කරන්න එපා. ඒක යන්නම ඕන රයිඩ් එක. සුපිරි. ඒක ඉවර කරලා අපි එනවා ඇක්සලරේටර් කියලා රයිඩ් එකක් තියෙනවා. ඒකේ වෙයිට් ටයිම් එක 10 minutes.
කොහෙන්ද එන්ට්‍රන්ස් එක මේ පැත්තේ. එතන තියෙනවා එන්න දෙවන්ත රෝලර් කෝස්ටර් එකක් වගේ එකක් තාම කන්ස්ට්‍රක්ෂන් යන ගමන් තියෙන්නේ. හරි රිපෙයාරින් හරි. කොහොමද මේක විවාහ කරලා ඉවරුනොත් මේක නම් පිස්සු වෙයි. තව දෙයක් කියන්න ඕනේ මෙහි හැමදේම ඕගනයිස්. ඒ කියන්නේ මිනිස්සු එහෙම මෙහෙන් කඩාගෙන මිදගෙන යන්නේ queue වලට වෙනම මේ විදියට වෙන් කරලා හදලා තියෙනවා. ඒ වගේම තමයි මෙහෙම queue එකේ ගියාට ආයේ ඇතුළට ගිහිනුත් වෙන වෙනම රෝස් වලට බෙදලා තමයි එතන ඉන්න මේ ස්ටාෆ් එක ඉන්න මිනිස්සුන්ව හැන්ඩල් කරන්නේ. ඒක මාරයි. හරිම සියලු දේ හරිම ඕගනයිස්. මේක තමයි ඊළඟට යන්න තියෙන රයිඩ් එක. ඇක්සලරේටර්. අපි දැන් යනවා ඒෂියන් ඊජිප්ට් තීම් සෝන් එකට. මේකේ මොකක් හරි රයිඩ් එකක් තියෙනවා. ඒකට විනාඩි 10ක් ඉන්නවා. ඒක තමයි දැන් මේ වෙලාවේ තියෙන අඩුම රයිඩ් එක. ටයිම් එකක් ගන්න රයිඩ් එක. ගේම් බලමු. දැන් වෙලාව 4:35යි හවස. තාම උදවල්ට කාලක් නැහැ. උදේට ආපු ගමන් තව මේ ඇවිදවිද ඉන්නවා. රයිඩ් එකකට ගිහින් දවල්ට කන්නා කරන්න මෙතන. අම්මා එන්න පත සයිස් මේකක් තියෙනවා. රිවෙන්ජ් ඔෆ් ද මමි. අපි දැන් මේකට යන්නේ. රිවෙන්ජ් ඔෆ් ද මමි බලන්න මේ හදලා තියෙන එකේ සයිස් එක. ඉතින් මෙතන වැඩ කරන අය ඉඳලා ඉන්නේ ඒ ටීම් එකටම තමයි. ඉතින් බලමු. අපිට ලොකෝ එකක් ගන්න වෙනවා. E49. මෙන්න මේ ලොකෝ එක හම්බුණා. ඒකට අර යන්න දෙන්නේ නැහැ. මෙතන නම් විනාඩි නෑ පැයක් යනකම් ලොකස් ෆ්‍රී. ඉතුරුවට තමයි charge කරන්න වෙන්නේ. මේක අති දෙවන්ත නිර්මාණයක්. මේ පේනවා මේකේ සයිස් එක මම හිතන්නේ තට්ටු 4ක හෝ 5ක විතර උසකට තියෙනවා මේක. ඊජිප්තුවේ මේක ඇතුලේ ඊජිප්තුවේ පිරමීඩයක් ඇතුලේ විදියට වගේ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. කැමරා කරන්න දෙන්නේ. අර යන්න බෑ. ඇත්තටම අර යන්න බෑ. මේක ස්පීඩ් එකේ රයිඩ් එක පට්ට ස්පීඩ් යනවා. අමාරුයි. තියාගෙන මම ෆෝන් එකත් සාක්කුවේ තිබ්බේ ඕම අමාරුයි බේරන් හිටියේ. ඉතින් ඔය ටික තමයි මේකේ තියෙන්නේ. මේ ඊට පස්සේ මේ ටීම් සෝන් එකේම තව රයිඩ් එකක් තියෙනවා. හරි ට්‍රෙෂර් හන්ටර්ස් කියලා. ඉතින් ඒකට විනාඩි 30ක විතර වෙයිටින් ටයිම් එකක් තියෙනවා. අපේ ඊළඟ රයිඩ් එක විදියට ට්‍රෙෂර් හන්ටර්ස් රයිඩ් එකට ආවා. 35 ද. ඊජිප්ට් වල තියෙන තවත් රයිඩ් එකක් තියෙන ට්‍රෙෂර් හන්ටර්ස්. ඒකට පැය භාගයක විතර කිව් එකක් තියෙනවා. ඒනවා නිමිෂන එක. දැන් වෙලාව 6:20. තව අපිට රයිඩ් මේක ඇරුණාම තව දෙකක් ඉතිරි වෙලා තියෙනවා. මම හිතනවා කම්ප්ලීට් කරගන්න පුළුවන් කියලා අර තව ටිකක් අවශ්‍යයි. මේකෙදි වෙන්නේ මේ විදිහට වටේක යන්න තියෙන පේනවා නේද? අපිට ඉතිරි වෙලා තියෙන රයිඩ්ස් දෙකට තව 1
එකකට පැය භාගයකුයි අනිත් එකට විනාඩි 35ක් වගේ පෙන්නනවා. ඉතින් මේ දෙක කම්ප්ලීට් කරාම සේරම රයිඩ්ස් ඉවරයි 16ක්. ටාගට් එක තිබෙත් කොහොම හරි සේරම රයිඩ්ස් ටික කම්ප්ලීට් කරන්න ඕන කියන එක. ටාගට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා. එකම දේ තියෙන්නේ අපිට ඉතින් ලොකුවට ෆොටෝස් ගන්න බැරි වුණා මේකට ඇවිල්ලා. හේතුව ෆොටෝස් අරගත්තා නම් ෆොටෝස් ගන්න වෙලාවක් ගත්තා නම් අපිට මේ රයිඩ්ස් එක කම්ප්ලීට් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් බලන රයිඩ්ස් එක කම්ප්ලීට් කරගෙන ඉතුරු ටික පුළුවන් විදිහට ෆොටෝස් ෂෙයා කරගෙන ආපහු යනවා. We ask for intrepid explorers to come forward with We are on treasure hunters. අපිට ඉතින් මේක හැරෙන්න. මෙතන තියෙන රන් කාසිනෝ. අපේ අවසාන රයිඩ් එකට කලින් රයිඩ් එක. Cruising boats giant journey. මේකට යන්නේ ඒකේ වෙයිටින් ටයිම් එක කලින් විනාඩි 45 තිබ්බා දැන් විනාඩි 10ක් වෙලා. ඉතින් මේක මේ ආවට ගියාට හදපු තීම් පාක් යන්නේ මේ කොටිම කිව්වොත් හැම ඩීටේල් එකකටම එයාලා ඇටෙන්ෂන් දීලා තියෙනවා. මේ ගේට් එක පවා ඔටෝ ස්විච් එකකින් ඔපරේට් කරන මේ අපි ඇතුළට යන්න ආරිනවා ගේට් එක පවා. ඔයාලට අතන හැපෙද්දී මෙන්න මේ හරි පේන ස්විච් බෝඩ් එක. සියලු දේවල් ඉලෙක්ට්‍රික් අනිත් ඔපරේට් කරන ඉන්න මනසෙන් විතරයි. කමියුනිකේෂන් එක ඒකටත් ප්‍රතිගමන තමයි යූස් කරන්නේ. කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැහැ. සේරම මයික් වලින් හෙඩ්සෙට් වලින්. හරි ඒ රයිඩ් එකත් කම්ප්ලීට්. ඒකත් හොඳයි. කියන්න තරම් වරදක් නැහැ. තව එක රයිඩ් එකයි කම්ප්ලීට් කරන්න තියෙන ඉවර කරන්න තියෙන රයිඩ්ස් එකම ඒකට විනාඩි 40ක් විතර තිබ්බා කලින් බලද්දී නා. බලමු දැන් කොච්චර වෙලාවක් තියෙනවද කියලා. තාම දවල්ට කාලා නැහැ. වෙලාව 6යි. ඒ අවසාන රයිඩ් එකට තව මිනිත්තු 35ක් තියෙනවා. තව නෙමෙයි මිනිත්තු 35ක් වෙයිටින් ඉන්නවා. කමන්න ඒකටත් යන්න. අපේ අවසාන රයිඩ් එකට ආවා. ඒකට තමයි මේ පොලිම තියෙන්නේ මේ. මෙන්න ගිහින් දෙපාරක් විතර යන්න තියෙනවා. මේ රයිඩ් එක යන්නේ ඔයාලට වෙනවද මෙන්න මේ බාර් එක. මෙන්න මේ බාර් එකේ තමයි ඒ රයිඩ් එක යන්න තියෙන්නේ. ටිකටම තියනවා ඒක. ඒක නම මොකද? කැනොපි? කැනොපි ෆ්ලයි හරි මොකක් හරි නම.
මේ සම්පූර්ණම කඩේම තියෙන මිනියන්ස්ලට ඒ හා සම්බන්ධ ඒ තීම් එකට හැදුණු දේවල් මේ පේනවා හැමතැනම. ඒ කීයද? $28. මේවා ඉතින් මාර ගණන්. මෙහෙම තිබ්බට මේ තියෙන්නේ මේවා කාර් එක සේරම මිනියන්ස් ටීම් එකට. ඕකේ. මේක ඩොලර්ස්, මේක සිංගප්පූර් ඩොලර්ස් 45. මේ කාර් එක ඒකත් සිංගප්පූර් ඩොලර් 48ක්. ඒකනේ හොඳම දේ මේක වැඩ කරන කට්ටියට ඒ විදිහට තමයි ඇඳගෙන ඉන්නේ. වෙනවා මෙතන ඉන්න ගර්ල් කෙනෙක්. එයාත් ඒ ටීම් එකටම තමයි ඇඳගෙන ඉන්නේ. $35. මේ $40. රෑට යුනිවර්සල් ස්ටුඩියෝස් කොහොමද තියෙන්නේ කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරන්නම්. වීඩියෝ එක ඉවර කරන්න කලින් මේ විදිහට තමයි තියෙන්නේ. ලස්සනයි ලයිට්ස් දාලා. ඒක විදිහට එක බෝඩ්ස් තියෙනවා. ෆුල් හැපනින්. මේ පිටිපස්සෙනුත් වෙනවා ඉතින්. මේක වහන්නේ රෑ 8ට. රෑ 8 වෙනකම් මේක ඉන්න පුළුවන්. ඉතින් එක ෂෝ ටයිම්ස් උත් තියෙනවා මෙතන වලට වෙනවා ඇති. මේ මෙතන ෂෝ එකක් තියෙනවා 1:00 5 7:00. සෝරි 5:00 7:00. මේකේ තියෙන්නේ හක් ටයිම් ජුබිලි රෝල්ස්. දැන් වෙලාව 7:20යි. ඉතින් තාමත් එළිය තියෙනවා. අපේ රයිඩ්ස් ටික නම් ඉවරයි. දැන් අපි පොඩ්ඩක් කන්න තැනක් බලන්න ඕන. හැබැයි මේක ඇතුලේ පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. බලමු සාමාන්‍ය තැනක් තියෙනවද කියලා කන්න. මොකද උදේට කාපු ගමන් ඉන්නේ. උදේටත් කෑවේ දෝසෙ දෙකක්. දෝසෙ දෙකක් කාපු ගමන් තමයි ඉන්නේ තාම. මේ හරි ලස්සනයි. මේවට ලයිටිං ආවහම මාරම ලස්සනයි. ඔයාලා යුනිවර්සල් ස්ටුඩියෝස් වල ඇවිදිනවා නම් සම්පූර්ණව දවසක් දාගෙන ඉන්න. ඒ දවසට වෙන මොකුත්ම දාගන්න එපා. මොකද මේකේ ඇවිදලා රයිඩ්ස් වල ගිහින් තියෙන දේවල් කරලා මේවා කරන්න දවසක්ම යනවා. ඉතින් අනිවාර්යෙන් මොකද මේක ඕපන් කරන්නේ 10ට. 10 ඉඳන් රෑ 7 හෝ 8 වෙනකම් මේක තියෙනවා. හරි එහෙනම් මම යුනිවර්සල් ස්ටුඩියෝස් වීඩියෝ එක මෙහෙම ඉවර කරන්නම්. තව ඉවර කරන්න කලින් පොඩි දෙයක් කියන්නම් ඔයාලට. මේ යුනිවර්සල් ස්ටුඩියෝස් වලට එන්නේ කොහොමද කියන එක ගැන පොඩි කන්ෆියුෂන් එකක් ඇති කට්ටියට. ඉතින් මම මුලින් කිව්වා වගේ මේකට ටිකට්ස් දෙකක් තියෙනවා. එකක් නෝමල් ටිකට් එක. ඒක සාමාන්‍යයෙන් සිංගප්පූර් ඩොලර්ස් මට උනේ 77ක්. එක්ස්ප්‍රෙස් ටිකට් එක තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සිංගප්පූර් ඩොලර්ස් 105ක් වගේ තමයි මට මතක. හැබැයි මම රෙකමන්ඩ් කරනවා ඔයාලට එක්ස්ප්‍රෙස් ටිකට් එක ගන්න පුළුවන් නම් අරගන්න. මොකද සාමාන්‍යයෙන් අඩුම පැය 3-4කවත් අඩුම පැය 3කවත් කාලය ඉදිරි කිරීමක් වෙනවා. ඉතින් ඇඩිෂනලි සිංගප්පූර් ඩොලර්ස් 30ක් විතර යනවා. හැබැයි ඒක වර්ත් කියලා හිතනවා එක්ස්ප්‍රෙස් ටිකට් එක ගන්න එකේ සිංගප්පූර් ඩොලර්ස් 30 වියදම් කරලා. දෙවෙනි කාරණාව තමයි සිංගප්පූරුවට යුනිවර්සල් ස්ටුඩියෝස් වලට එන්න ක්‍රම 2-3ක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම ක්‍රමය තමයි අපට කේබල් කාර් එකක් ගන්න පුළුවන්. ඉතින් කේබල් කාර් එකක් ගද්දි හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකෙන්
MRT එකෙන් බැහැලා ඔයාලා එතන ඒ බහින තැනට කියන්නේ Vivocity කියලා. ඒ Vivocity එකේ Tower 2 එකේ lift එකේ එන්න ඕනේ level 15ට. 15 වෙනි තට්ටුවට. එතන තමයි කේබල් කාර් ස්ටේෂන් එක තියෙන්නේ. කේබල් කාර් ටිකට් එකක් වෙනවා සිංගප්පූරු ඩොලර් 35. මම Google එකේ පොඩ්ඩක් බලද්දි one way ටිකට් කියලා තිබ්බා. ඉතින් ඒකට අර normal ටිකට් එකට වඩා ටිකක් price අඩුවෙන් ගන්න පුළුවන් වෙයි කියලා තමයි Google එකේ suggestions වල ආවේ. හැබැයි ටිකට් කවුන්ටර් එකට ඇවිල්ලා අහපුවාම එහෙම දෙයක් නැහැ. round trip එකට අදාළ ටිකට් එකක් විතරයි දෙන්නේ. ඉතින් ඒ ටිකට් එක තමයි සිංගප්පූරු ඩොලර්ස් 35. ඊට අමතරව ඔයාලට ආයෙන්න පුළුවන් Sentosa Express කියන train එකේ. ඒකටත් ඔයා Harbourfront MRT station එකෙන් බහින්න ඕනේ. ඒ MRT station එකෙන් බැහැලා city එකේම Sentosa Express station එක තියෙනවා. ඉතින් ඒකේ monorail එකක් තියෙන්නේ. ඒ train එකේ එන්නත් පුළුවන්. ඒකට එක්කෙනෙක්ට cost එක වෙන්නේ සිංගප්පූරු ඩොලර්ස් 4යි. ඉතින් ඒක අරකට වඩා සෑහෙන වාසි. ඉතින් අර මම කියපු දෙකටම කැමති නැත්නම් ඔයාලට පයින් උනත් එන්න පුළුවන්. එතකොට කිසිම fee එකක් අය වෙන්නේ නැහැ. ඒ පයින් එනවා නම් bridge එකක් තියෙනවා. ඒකට කියන්නේ broad walk කියලා. ඉතින් ඒ bridge එක දිගේ සාමාන්‍යයෙන් විනාඩි 20ක 25ක විතර දුරක් ඇති පයින් එන්නත් පුළුවන්. ඒ අයිලන්ඩ් එකට ආවට පස්සේ මේක ඇතුලේ තියෙන transport සේරම free bus free shuttle service එකක් තියෙනවා. ඉතින් අයිලන්ඩ් එක ඇතුලේ සම්පූර්ණම transport free හම් වෙන්නේ free of charge. ඒ වගේම තමයි මේකට ආවට පස්සේ යන්න ආපහු මේන්ලන්ඩ් එකට යන්න ප්‍රධාන ගොඩබිමට යන්න ඒකටත් කීයක්වත් charge දෙන්නේ නැහැ. ඒකත් free. ඉතින් ඔන්න ඔය ටික මතක තියාගන්න. Universal Studios වලට එනවට මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි normal ticket එක ගන්නවද express ticket එක ගන්නවද කියන එක. ඉතින් මම පුද්ගලිකව recommend කරනවා express ticket එක ගන්න එක හොඳයි. සමහර වෙලාවට අපිට විනාඩි 45 පවා queue වල ඉන්න වෙනවා. ඉතින් ඒ queue එක නිකම්ම skip කරන්න පුළුවන්. ඔයාලට express ticket එක ගත්තොත් අමතරව සිංගප්පූරු ඩොලර්ස් 30ක් වැය වෙනවා වගේ නෙමෙයි. ආයි මොනවද ඔයාලට දැනගන්න ඕනේ? මම හිතනවා ඉතුරු විස්තර ටික නම් මම වීඩියෝස් වල වීඩියෝ එක ඇතුලේ කියලා ඇති කියලා. ආයේ මේකට එනවා නම් හොඳම දේ වීක් ඩේ එකෙන්න සෙනසුරාදා ඉරිදා දවසක් මේකට දාගන්න එපා. මොකද වීක් ඩේස් වල ක්‍රවුඩ් එක ටිකක් සාපේක්ෂව අඩුයි වීකෙන්ඩ් වලට වඩා. ඉතින් පායන දවසක එනවා නම් මේ පට්ටම රස්නෙයි ඇඟවල් පිච්චෙන තරමටම රස්නේ. ඉතින් පුළුවන් නම් අද්දික එකක් ඇඳගෙන එන්න. ස්කින් එක ගැන හිතනගෙන එන්න. විශේෂයෙන් ගර්ල් කෙනෙක් වගේ නම් ඉතින් අද්දිකට ඇඳගෙන ආවට ගැටලුවක් නැහැ. මොකද හැම පිච්චෙනවා ඇත්තටම ඒ තියෙන රස්නෙට. ඒ වගේම තමයි ඔයාලා පොඩි අය එක්කගෙන එනවා නම් මේ හොඳම දේ තමයි Universal Studios Singapore කියලා app එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ සියලුම විස්තර තියෙනවා. ඉතින් පොඩි ළමයින්ට තියෙනවා height එකක්. ඒ height එකෙන් අඩු වැඩි කට්ටියව අරගෙන යන්න නැති rights තියෙනවා. ඉතින් restricted මේ rights තියෙනවා. ඒ නිසා මෙහෙට එන්න කලින් ඒ app එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ තියෙන විස්තර ටික බලා ගන්න එක වටිනවා ඇත්තටම. හරි එහෙනම් මම හිතනවා Universal Studios ගැන දැනගන්න ඕන ප්‍රධාන කාරණා ටික වීඩියෝ එක ඇතුලේ කියන්න නැති කියලා. තව මොනවා හරි තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ විස්තර දන්නා නම් අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නම්. හරි එහෙනම් වීඩියෝ එකේ අන්තිම ටික විදියට අපි මේකේ ඉඳන් ප්‍රධාන කොටුබිමට යන්නේ. දැන් යන්නේ Sentosa Express monorail එකේ. එහෙනම් ඒකේ යන්න. තියෙන්නේ Sentosa Express monorail එක. ඔන්න ඕක free. මේ normal මේ කියන්නේ මේ island එකේ ඉඳන් mainland එකට යන්න. එතකොට mainland එකේ ඉඳන් island එකට එන්න සිංගප්පූරු ඩොලර්ස් 4ක් charge කරනවා. මෙතනින් දෙන්න ගම monorail station එකේ තියෙන Sentosa Express ඒකේ ගිහින් ඒ train එකේ ගිහින් Harbourfront station MRT එකෙන් බහින්න පුළුවන්. sorry
ඒ මේ සෙන්ටෝසා එක්ස්ප්‍රස් එකේ ගිහින් විවෝ සිටි එකට යන්න පුළුවන්. විවෝ සිටි එකේ එතන තියෙන මොනෝරේල් ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන්. බැහැලා MRT එකට හාබර් ෆ්‍රන්ට් MRT එකට පයින් යන්න ඕනේ. පොඩි දුරයි තියෙන්නේ. එකම තැන එකම ටවර් එකේ තියෙන්නේ මම හිතන්නේ. ඉතින් දැක්ක අපි යන්න ඕනේ විවෝ සිටි ස්ටේෂන් එකට. දැක්කද මේ අයිලන්ඩ් එක ඇතුලේ ට්‍රේන් වෙනම ඔපරේට් වෙනවා. දැන් යුනිවර්සල් ස්ටුඩියෝස් ක්ලෝසින් ටයිම් එක නිසා ඒක පිටින් එක හැමෝම වගේ යනවා. fully crowded.